යාළුවනේ, ඔයා දන්නවද ලෝකයේ තියෙන භයානකම ඇබ්බැහිය මොකක්ද කියලා? ඒක මත්ද්‍රව්‍ය නෙමෙයි. අපේ කුස්සියේ හැමදාම තියෙන සීනි. ඔයා හිතන වැටි පොඩ්ඩක් සීනි කෑව කියලා මොකක් වෙන්නද කියලා? අද මම ඔයාට ඔප්පු කරලා පෙන්වනවා ඔයා ආසාවෙන් කන මේ පැණි රස කෑම ඇත්තටම ඔයාගේ ඇඟ ඇතුලේ පුපුරන්න ලෑස්ති වුණ බෝන්බ වගේ වැඩ කරන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයා අද ඉඳන් සීනි කන එක ගැන දෙපාරක් හිතයි. මුලින්ම බලන්න අපි පැණි රස කෑමක් කද්දී අපිට දැනෙන ඒ අමුතු සතුට. අපි සීනි කනකොට අපේ මොළයෙන් ඩොපමයින් කියන රසායනය පිට කරනවා. මේක හරියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා වගේම භයානක ක්‍රියාවලියක්. ඔයාට තව එකක් හමු කියලා දිගින් දිගටම හිතෙන්නේ මොළය මේ ඩොපමයින් වලට රැවටිලා ඉන්න නිසායි. ඒත් ඒ తాවකාලික සතුට පිටුපස තියෙන්නේ ඔයාගේ මොළය ලෙඩ කරන ලොකු අනතුරක් කියලා. ඔයා දැනන් හිටියාද? දෙවන අනතුර. දැන් බලංග මේ සීනි ඔයාගේ ඇඟ ඇතුළට ගියාම මොකද වෙන්නේ කියලා. වැඩිපුර ගන්න සීනි ඔයාගේ අක්මාව වටේ තෙල් විදිහට තැන්පත් වෙන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ හදවතේ ලේ ගමනාගමනයටත් මේක ලොකු බාධාවක් වෙනවා. මේක හරියට ඇඟ ඇතුලේ තැන් තැන්වල හයි කරපු ටයිම් බොම්බ වගේ. එක වෙලාවක මේවා පිපිරුණාම තමයි අපිට දියවැඩියාව වගේ භයානක රෝග හැදෙන්නේ. ඉතින් යාළුවනේ, අපි මේකෙන් බේරෙන්නේ කොහොමද? සීනි වෙනුවට අපිට පුළුවන් ස්වභාවික පළතුරු හෝ වතුර වැඩිපුර පාවිච්චි කරන්න. මුල් දවස් කිහිපය ටිකක් අමාරු වෙයි. ඒත් සති දෙකක් සීනි නැතුව ඉන්න පුළුවන් වුණොත් ඔයාට ඔයාගේ ඇඟේ තියෙන පුදුම සැහැල්ලුව දැනෙන්න ගනීවි. ඔයත් අද ඉඳන් සීනි පාලනය කරන්න ලෑස්තිද? දැන්ම කමෙන්ට් එකක් දාන්න බලන්න. අපි දකින පැණි රස හැමදේම ඇඟට ගුණ නැහැ කියලා දැන් ඔයාට තේරෙනවා ඇති. මේ වගේ ඔයාගේ ජීවිතයට වැදගත් අලුත් දේවල් හැමදාම දැනගන්න අපේ Think Different channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකම් පරිස්සමින් ඉන්න. සුබ දවසක්.